ඔයත් හැමදාම මෙන්න මෙහෙම හිතන කෙනෙක්ද කියලා බලන්න. හෙට ඉඳන් මම වෙනස් වෙනවා. එලාම් එක වදිනකොට තව ටිකක් තව විනාඩි 5ක් නිදා ගන්නම් කියලා. ඊට පස්සේ දවසම කලබලෙන් ගෙවනවා. සවස් වෙද්දි හිතෙනවා අද මම කිසිම වැඩක් කරේ නෑනේ කියලා. හැබැයි ඇත්තටම ප්‍රශ්නය කම්මැලිකම නෙවෙයි. ප්‍රශ්නය අපේ දෛනික පුරුදු. අපි දවසින් දවස කරන පොඩි පොඩි දේවල් අපේ අනාගතය තීරණය කරනවා. අද මේ වීඩියෝවෙන් ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් සරල පුරුදු 7ක් ගැන කතා කරනවා. අංක 1 රැටම හෙට දවස සැලසුම් කරන්න. නිදාගන්න කලින් මිනිත්තු 5ක් අරගෙන හෙට කරන්න ඕන වැදගත්ම වැඩ තුන ලියන්න. එතකොට උදේ මොනවා කරන්නද කියලා හිතා කාලේ නාස්ති වෙන්නේ නැහැ. ඔබේ දවස ඔබම පාලනය කරන්න පටන් ගන්නවා. අංක 2 එලාම් එක ඇඳෙන් ඈත්ව තියන්න. ෆෝන් එක කොට්ටේ ළඟ තිබ්බොත් එලාම් එක ඕෆ් කරලා ආයෙත් නිදාගන්න ලේසි. ඒ නිසා එලාම් එක ඇඳෙන් ටිකක් ඈත්ව තියන්න. නැගිටලා ගිහින් ඕෆ් කරන්නම වෙනවා. පොඩි වෙනසක්. ඒත් ලොකු ප්‍රතිඵලයක්. අංක 3 නැගිට ගමන් වතුර බොන්න. රෑ පුරාම අපේ ශරීරය විවේක ගන්නවා. උදේ වතුර වීදුරක් බොන එක ශරීරයට නැවුම් ආරම්භයක් ලබා දෙනවා. අංක 4 උදේම ෆෝන් එක බලන්න එපා. උදේම Facebook, TikTok, YouTube බලන්න පටන් ගත්තොත් ඔබේ දවස පාලනය කරන්නේ ඔබ නෙවෙයි වෙන කෙනෙක්. ඒ නිසා පළමු විනාඩි 30 ඔබ වෙනුවෙන් තියාගන්න. අංක 5 විනාඩි 5ක් ඇවිදින්න. ජිම් යන්නම ඕනේ නැහැ. ගෙදර වටේ හරි විනාඩි 5ක් ඇවිදින්න. ශරීරයත් මනසත් දවසට සූදානම් වෙනවා. පුරුදු අංක 6. අද දවසේ වැදගත්ම වැඩේ කරන්න පටන් ගන්න. වැඩ ගොඩක් පටන් අරගෙන කිසිම දෙයක් අවසන් නොකරනවාට වඩා එක වැදගත් වැඩක් හොඳින් අවසන් කරන්න. කුඩා ජයග්‍රහණ විශාල වෙනස්කම් ගෙන දෙනවා. පුරුදු අංක 7. දවස අවසානයේ ඔබටම ස්තුති කරන්න. නිදාගන්න කලින් අද කරපු හොඳ දේවල් 3ක් මතක් කරන්න. ඔබගේ පොඩි උත්සාහයෙන් අගය කරන්න. ඒවත් තමයි ලොකු ජයග්‍රහණවල ආරම්භය. මතක තියාගන්න සාර්ථක මිනිස්සු වෙනස් වෙලා ඉපදෙන්නේ නැහැ. ඔවුන් හොඳ පුරුදු දවසින් දවස ගොඩනගා ගන්නවා. අද එක පුරුද්දක් විතරක් තෝරාගෙන පටන් ගන්න. සතියකින් වෙනස දැනේවි. මාසයකින් වෙනස පෙනේවි. අවුරුද්දකින් ඔබේ ජීවිතයම වෙනස් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් අදම පටන් ගන්න. ඉතින් ඔයා වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන පුරුද්දද කියලා යටින් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.